හරි පුතේ ආයුබෝවන් හැම දිනකටම අපි අපේ පේපර් ඩිස්කෂන් වල කීපයක් මුල් අධ්‍යයනය කරලා තියෙනවා. දැන් 10 වෙනි පේපර් එකේ ඉඳන් පේපර්ස් ටික පටන් ගන්න යන්නේ. හොඳ දරුවෝ වගේ මම ඔයගොල්ලන්ට පේපර්ස් බලලා දීලා ඇති. 10 වෙනි පේපර් එක ඒක අතට අරගෙන අඩුපාඩු හදා ගන්න කොහොම බලන්න මොනවාද ඒකේ නිවැරදි පිළිතුරු කියලා. right පුතේ දැන් එන්න අපි කතා කරන්න යන්නේ පළවෙනි පේපර් එක සම්බන්ධයෙන් ස්ක්‍රීන් එක පේනවා දැන් හොඳට දරුවන්ට right බලන්න 16 මිලියන 35080 right දැන් පුතේ හොඳට මතක තියාගන්න සංඛ්‍යාවක් ලියද්දී මෙන්න මේ ටික තියෙන්න ඕන මොනවාද මේ තියෙන්නේ ඒකක කලාපය මේ තියෙන්නේ දහස් කලාපය මේ තියෙන්නේ මිලියන කලාපය right දැන් අපි එකින් එක සංඛ්‍යාව ලිව්වොත් 16 මිලියන මම මේක පුතේ හයිලයිට් කරමින් ලියන්නම් චුට්ටක් බලන්න මම මේ කරන පිළිවෙල තේරෙනවද කියලා අපිට ගන්න පුළුවන් 16 මිලියන right 16 මිලියන කියන්නේ මෙන්න මේ මිලියන කලාපය අපි දානවා 16 right ඊට පස්සේ මම වෙන පාටකින් හයිලයිට් කරන්නම් බලන්න 35000 35000 කියන එක අපිට ලියන්න පුළුවන් 35 නිකම්ම වෙතන 35000 right 80 පුතේ මම ඊළඟට හයිලයිට් කරොත් මට එයාව දකින්න පුළුවන් 80 විදිහට right 80 කියලා කියන්නේ නිකම්ම 80 හැබැයි ඔහොම තිබ්බ කියලා හරියන්නේ නැහැ මෙන්න මේ මම රතු පාටින් දාන ස්ථාන බිංදු දාලා සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ මෙච්චර ලස්සන කරන්න ඕනේ නැහැ ඕගොල්ලෝ කටු වැඩක් විදිහට කරලා මෙතන ඒකකය චුට්ටක් ඈඩ් කරලා මෙන්න මේ විදිහට තිබ්බාට හරි මොකක්ද උත්තරය 16 මිලියන 16 මිලියන 35080 right ඊළඟට පොල්ගෙඩි 2560ක් කඩ 20කට සමසේ බෙදා දිය යුතුව තියෙනවා නම් පොල්ගෙඩි කඩයකට ලැබෙන පොල්ගෙඩි ගණන පුතේ වැඩේ ලේසි පොල්ගෙඩි ගණන හොයන්න තියෙන්නේ 2560 20ෙන් බෙදන්න තියෙන්නේ right අපි දීර්ඝ බෙදීමක් විදිහට කතා කරොත් පුතේ බලාගන්න 2560 right 2560 20ෙන් බෙදද්දී පුතේ අපිට පුළුවන් මේ බිඳුවකට බිඳුවක් කපන්න 256ට 2000 මෙතන 2460ට නේ තියෙන්නේ 2460 2460 දෙකෙන් බෙදන්න තියෙන්නේ පුතේ ලේසි බලන්න දෙකට දෙකේ 1යි 2යි දෙවරක් දෙක දෙවරක් එක 2යි බිඳුවයි එතකොට 4යි 4ට 2යි දෙවරක් දෙක 4යි බිඳුවයි 6ට දෙකේවත් පුතේ 3යි දෙවරක් 3 6යි 6න් 6 කඩු වෙනකම් බිඳුව එහෙනම් දැන් මෙතන පිළිතුර වෙන්නේ 123යි right බෙදීමේ ක්‍රමය මේක මම ටිකක් ඉස්සරහට සාකච්ඡා කරගෙන යනවා ඔයගොල්ලෝ අවශ්‍ය වුණොත් මේක පෝස් කරලා උත්තරය නැවත චෙක් කරගන්න right පුතේ බලන්න 2049ට එකතු කරනවා 568ට බලන්න පොඩි කටු වැඩක් කරමු 2049ට එකතු කරනවා 568ට පුතේ එකතු කරද්දි බලන්න වෙන වැඩේ මට මෙතනින් ගන්න පුළුවන් 9යි 8යි 17යි 7 දානවා එකක් ඉතුරුයි 4යි 6යි 10යි 1යි 11යි එකක් ඉතුරුයි 5යි 1යි 6යි මෙතන 2යි පුතේ මෙතනින් එනවා 2617 right 2617 මේවා නම් සාමාන්‍ය ගණන් මේව හදන්න බැරි නම් අමාරුයි කතාව right 2617 ඊළඟට පුතේ අඩු කරන්න තියෙන්නේ 6543න් අඩු කරනවා 682ක් right අඩු කරන්න කොහොමද බලන්න 3න් 2ක් 1යි
එහා පැත්තෙන් ඉල්ල ගන්න වෙනවා පුතේ. එතකොට මෙයා 14 වෙනවා. 14 වෙනවා. එහා පැත්තේ කෙනා පහනේ මේ ඉන්නේ 4. 14න් 8ක් අඩු වුණාම 6යි. 4න් ඉල්ල ගත්තාම එහා පැත්තෙන් 14 වෙනවා. මෙයා 5ක් වෙලා 14න් 6ක් 8යි. මෙතන පුතේ 5යි කොහොමද ඉන්නේ 5861. right එහෙනම් පිළිතුර විදිහට මම ලියනවා 5861. right ඊට පස්සේ මෙම වසරේ දෙවැනි පාසල් වාරය අගෝස්තු 3 වන දින අවසන් වේ. එම දිනේ සම්මතාකාරයට. පුතේ සම්මතාකාරයට ලියද්දී වර්ෂය අනික රතු බෑනේ ලියන්නම් මේ නිකන් ඒකේ තියෙන තියරි එක වර්ෂය ලියන්න ඕනේ. ඊට පස්සේ ඉරක් ගහනවා මාසය ලියන්න ඕනේ. right ඉරක් ගහනවා දිනේ ලියන්න දවසක ලියන්න. right දවස ලියන්න. right කොහොමද දැන් ඔය ඕක ලියවෙන්නේ බලන්න. 2025 නම් මෙම වර්ෂයේ කියන එකෙන් අපිට ගන්න පුළුවන් පුතේ ෂුවර් එකටම මේ 2025. right අගෝස්තු මාසය කියන්නේ අතින් ගණන් කරන්න වෙනවා. ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් මැයි ජූනි ජූලි අගෝස්තු 8 වෙනි මාසයේ නම් 0.8 3 වන දින නම් 3 වන දින ඔය විදිහට තියෙනවා. right දී ඇති සංඛ්‍යා රේඛාවේ A හා B ලක්ෂ වලට අදාළ සංඛ්‍යා ලියා දක්වන්න. පුතේ මෙයාගෙන් තමයි වැඩේ පටන් ගන්න. මෙයා ඍණ 3 නම් එහා පැත්තේ කියන ඍණ 2 ඍණ 1 බිංදුව 1 2 3 4 5 ඍණ 3ට එහා පැත්තේ ඍණ 4. ඔන්න ඒ විදිහට මාක් කරගන්න ඕගොල්ලෝ ඒගොල්ලෝ කියලා නැත. right ඊට පස්සේ මෙන්න මෙයාව highlight කරගන්න පුළුවන්. A කියන්නේ B කියන්නේ කවුද කියලා හරි ලේසියෙන් ගන්න පුළුවන් පුතේ බලන්න. උතන A කියලා කියන්නේ ඍණ 1යි. B කියලා කියන්නේ පුතේ 3යි. right 3702 යන 3702 යන එක් ඉලක්කම එක්වරක් පමණක් භාවිතා කරමින් ලිවිය හැකි ඉලක්කම් 4 කුඩාම සංඛ්‍යාව. මම පොඩි වැඩක් කරලා පෙන්නන්න. සාමාන්‍යයෙන් මම නිල් පාට පෑනෙන් ලියන්නේ අවසාන පිළිතුර. තියරි අරව මේවා ලියද්දි තමයි වෙන පාට පෑන් භාවිතා කරන්නේ බලන්න. දැන් පුතේ මෙතන 37.2 කියන සංඛ්‍යා ආරෝහණව කියන්නේ පොඩි එක්කෙනාගේ ඉඳන් නෑ අවරෝහණව ලියන්න වෙන්නේ නේ. කුඩාම සංඛ්‍යාවනේ හන්නේ. එහෙනම් විශාලම එක්කෙනාගෙන් පටන් කුඩාම එක්කෙනාගෙන් පටන් ගන්න වෙන්නේ 2 ඊට කලින් බිංදුව ඊට කලින් 3 ඊට පස්සේ 7. right පුතේ හැබැයි කවුරු හරි 237 කියලා ලිව්වොත් බිංදුවයි 237 කියලා ලිව්වොත් මේක සම්පූර්ණයෙන් වැරදි. හේතුව මෙතන නිරූපණය වෙන්නේ ඉලක්කම් 3යි. right එහෙනම් මේ කතාව වැරදි. මේ සංඛ්‍යාව වැරදි. මම ආයෙත් මේක කපලා තියන්න මේක වැරදි. මේක කරන්නේ පුතේ මෙහෙමයි. මුල් සංඛ්‍යා දැන් මුලට බිංදුව આવොත් ඕගොල්ලෝ ලේසියෙන් බිංදුවයි 2යි කියන්න පොඩ්ඩක් මාරු කරගන්න කියලා. බිංදුවයි 2යි යාළුවෝ කියනවා අනේ ඔයා මෙතනට එන්න. මම උතන්ට යනවා කියලා. එතකොට කොහොමද ලියන්න පුළුවන්? 2 බිංදුව 3 7 ලියන්න පුළුවන් කුඩාම සංඛ්‍යාව පුතේ 2037. ඊට වැඩිය කුඩා සංඛ්‍යා නැහැ. පුළුවන් නම් try කරලා බලන්න විවිධ සංඛ්‍යා ලියලා ෂුවර් නැහැ. ඊළඟ වැඩේට යන් මම කිව්වා මිස් වුණා මොනවා හරි ඔය මේක පෝස්ට් කරලා ඔයගොල්ලෝ නැවත බලන්න. ඍණ 3 හා 2 අතර තියෙන සියලු නිකිල ලියා දක්වන්නලු පුතේ. සංඛ්‍යා රේඛාවක් ගත්තොත් මෙතන ඍණ 3 ඉන්නවා. ඊට පස්සේ මෙතන ඍණ 2 ඉන්නවා, ඍණ 1 ඉන්නවා, බිංදුව ඉන්නවා, 1 ඉන්නවා, ආයෙත් 2 ඉන්නවා. කොහොම ගත්තොත් 3 4 ඔහොමනේ සංඛ්‍යා රේඛාව යන්නේ. දැන් පුතේ මට ඍණ 3යි ධන 2යි අතර ඉන්න සංඛ්‍යාව මොනවාද කියලා ගන්න ඕනොත් මම මේ ඊතල ගහන හැම සංඛ්‍යාවක්ම ගන්න පුළුවන් බව තේරෙනවා. එහෙනම් මෙතනින් ගන්න පුළුවන් සංඛ්‍යාව තමයි ඍණ 2 ඍණ 1 බිංදුව 1 කියන සියලු සංඛ්‍යා ගන්න පුළුවන්. right සුදුසු අගයන් යොදා හිස්තැන් පුරවන්නලු. right බලන්න පුතේ මේක ලස්සන වැඩක්. 3 10 වෙන්න
බලාගන්න පන්තිය 3 10 වෙන්න පුතේ 7ක් එකතු කරන්න ඕන. right 10 වුණාම ඒ එහා පැත්තට එකක් යනවා. දැන් මෙතන ඔක්කොම පුතේ 3ක් තියෙනවා. right 3 දෙක කරගන්න බෑනේ. 3 දෙක කරගන්න මේ පොඩි සංඛ්‍යාවක් එකතු කරලා බෑනේ. එතකොට මේක ඇත්තටම 3 12 වෙලා ඇත්තේ. 3 12 වෙලා ඇත්තේ. කොහොමද 3 12 වෙන්නේ? කීයක් එකතු වෙලාද? 3ට 9ක් එකතු වෙනවා. right 3ට 9ක් එකතු වෙනවා. එතකොට 9 වරක් 3 12යි sorry 3යි 9යි 12යි එකක් එහා පැත්තට යනවා. 4යි 4යි 8යි 1යි 9යි උන 7. right මේකෙදි පුතේ 9 7 කියන ඉලක්කම් දෙක ආව නම් වැඩේ හරි. 35 බෙදී 30 බලා ගන්න 34 බෙදීම 5 බෙදීම 5 කියන එක්කෙනාගේ ලබ්ධිය ශේෂය හොයන්න පුතේ මතකද 34 බෙදනවා 5න්. right 5 වරක් 6 30යි පුතේ මෙතන 4ක් ඉතුරු. එහෙනම් මොකද වෙන්නේ? ලබ්ධිය 6යි ලබ්ධිය 6යි ශේෂය මූණ මෙතන එනවා ශේෂය කියලා කියන්නේ මෙතන 4යි. මෙයාට අපි කියනවා ලබ්ධිය මෙයාට අපි කියනවා ශේෂය. right අවසාන සංඛ්‍යාව අවසාන ගාන 2 ඍණ 3ට වඩා විශාල වේ. බලන්නකෝ පුතේ 2 ඍණ 3ත් එක්ක ගත්තොත් එයාට වැඩිය විශාල වේ නම් ඔන්න ඔහොම ලියලා තිබ්බා නම් right අඩුපාඩු හදා ගන්න බලන්න. right ඊළඟ ගණන් සෙට් එකට යමු පුතේ. හරි වැරදි දාන එකක් තියෙන්නේ. බලන්න මේ වේ දන්න දේවල් මොනවද නොදන්න දේවල් මොනවද කියලා. මධ්‍යම රාත්‍රී 12 සිට ඒ කියන්නේ රෑ 12 ඉඳන් දවල් 12 දක්වා කාලයේ පෙරවරු නමින් හැදින්නේ. අනේ කිසි අවුලක් නැහැ පෙරවරු තමයි. right ඊළඟ එක බිඳුව යනු ධන නිකිලයකි. බිඳුව දැන් අපි ගත්තොත් පුතේ බිඳුව කියලා කියන්නේ ධනක් නෙමෙයි ඍණක් නෙමෙයි. හැබැයි නිකිලයක් ධන නිකිලයකි කියන නිසා මේක වැරදි. මිනිත්තු එකක් ගත වන විට පැය කටුව ඔරලෝසුව වටා වටයක් ගමන් කරයි. මොන බොරුවද නේ? මිනිත්තු එකක් යද්දි පැය කටුව නෑනේ. right බිඳුව යන්න 5ට වඩා කුඩා වේ. දැන් අපි සංඛ්‍යා රේඛාවක් ගත්තොත් පුතේ 0යි 5යි ගත්තොත් 0 5ට වැඩිය කුඩායි. එහෙනම් ඒ කියන කතාව හරියි. සංඛ්‍යා රේඛාවක වම් පස තියෙන සංඛ්‍යා දකුණු පස ඇති සංඛ්‍යා වලට වඩා කුඩා වේ. ඔව්. දැන් අපි ගත්තොත් එහෙම 10 11 3 4 වගේ සංඛ්‍යා රේඛාවක වම් පස ඇති සංඛ්‍යා දකුණු පස ඇති සංඛ්‍යා වලට වඩා කුඩා වෙයි. හරි. right 578 කියන සංඛ්‍යාවේ 7න් නිරූපණය වනාගේ 700ක් නෙමේ පුතේ 70යි. එහෙනම් මේ කතාවත් වැරදි. මිනිත්තු වලින් නැති කාලයක් තප්පර වලින් දැක්වීමට දී ඇති මිනිත්තු ගණන 60න් බෙදිය යුතුය. මිනිත්තු වලින් නැති කාලයක් තප්පර වලින් අපි නිකන් හිතමු මිනිත්තු 5ක් තියෙනවා කියලා. මිනිත්තු 5 තප්පර කරන්න 60න් බෙදන්නේ 60න් ගුණ කරන්න ඕනේ. හරිද? 60න් ගුණ කරන්න ඕනේ 5. එහෙනම් මේක වැරදි. නිකන් අර 60 තිබ්බ හැටි කියවලා ඔබේ පල්ලෙන් උත්තර දාන්න එපා. ඉලක්කම් 3ක් භාවිතයෙන් ලිවිය හැකි විශාලම සංඛ්‍යාව 999 ඔව් මාත් පිළිගන්න. 47 යන සංඛ්‍යාව 5න් ඉතිරි නැතිව බෙදිය හැක. බෙදලා බලන්න බෙදෙන්නේ නැත. එහෙනම් 47 බෙදෙන්නේ නැහැ. උතුරු දිශාව හා නැගෙනහිර දිශාව අතර කෝණය ඊසානලු නැත්නම් අපි කියන්නේ දිශාව ඊසානලු. ඔව්නේ උතුරු අපි අර වාක්‍යයක් දන්නවනේ ඒකත් නිකන් මුගුනන්න බලන්න මොකද වාක්‍යය. උල් ඊළඟ නැවේ ගිහින් ධම්මි නිදිද බලා වරේ. right ඔතනින් උතුරු දිශාවත් නැගෙනහිර දිශාවත් අතර තියෙන දිශාව ඊසාන දිශාව ඒක හරි. right අඩුපාඩු හදා ගන්න ඕන ටක් ගාලා
බලන්න පුතේ ඊළඟ වැඩේ මිනිත්තු 6ක් කියන්නේ තත්පර කීයද කියලා අහනවා. මිනිත්තු 6ක් කියන්නේ තත්පර 60 6න් ගුණ කරන්න ඕනේ. පුතේ බලන්න එතන මෙයාව තත්පර මිනිත්තු 60ට අදාළ ගුණ කරොත් එන්න 6 වාරයක් 60 පුතේ බලන්න 6 වාරයක් 60 මෙතන එනවා 360 360යි පැය 480ක් කියලා පැය යම් ප්‍රමාණයක් 480ක්ලු මිනිත්තු එහෙනම් හරි ලේසි 480 පුතේ 60න් බෙදලා බලන්න රෝම ඉලක්කම් දෙක 480 60න් බෙදලා බලන්න right 60න් බෙදද්දි පුතේ බිංදුවට බිංදුව කැපෙනවා මෙතන එන්නේ 8යි එහෙනම් මිනිත්තු පැය 8ක් කියන එක තමයි මිනිත්තු 480ක් පැය 3ක් කියන්නේ මිනිත්තු කීයද රෝම ඉලක්කම් 3 පැය 3ක් කියන්නේ මිනිත්තු කීයද අහනවා පුතේ පැය 3ක් කියලා කියන්නේ 60 ඒවා 3ක් 60 ඒවා 3ක් කියන්නේ 180යි ඒ කියන්නේ මෙයාට 180 දා 72ට දින කීයද කියලා අහලා දෙනවා දින කියලා කියන්නේ පැය 72 පුතේ ඔයගොල්ලෝ ටක් ගාලා එහෙනම් බෙදන්න ඕනේ 24යි 72ට 24 ඒවා 3යි තියෙන්නේ 70 24 වරක් 3 72යි එහෙනම් එයාගේ පිළිතුර වෙන්නේ දින 3යි පැය එකක් කියන්නේ තත්පර කීයද අහනවා ලස්සන ප්‍රශ්නයක් පුතේ පැය එකක් කියලා කියන්නේ පැය එකක් කියලා කියන්නේ මිනිත්තු 60 මිනිත්තු 60 තත්පර කරගන්න පුතේ 60 ආයෙත් 60න් ගුණ කරන්න ඕනේ එතකොට 6 වරක් 6 36යි යකට බිංදු දෙකක් 3600යි තත්පර එහෙනම් තත්පර වලින් ගත්තොත් පුතේ 3600යි හරි ලේසි මිනිත්තු 60ක් කියන්නේ තත්පර මේ පස්වෙනි එක බලන්න මිනිත්තු 60ක් කියන්නේ තත්පර කීයද ඒත් අර වැඩිමයි කරන්න තියෙන්නේ 60 වරක් 60 6 වරක් 6 36යි බිංදු දෙක 3600යි right ඔන්න නම් පුතේ ඒකේ පළවෙනි එකට අදාළ උත්තර ටික කරන් හරි right ලේසින කතාව අපි යන් ඊළඟ වැඩේට පන්තියක් ආරම්භ කර මේක කොහොමද යන්නේ බලන්නකො පන්තියක් ආරම්භ කර පෙරවරු 8යි 10ට ආරම්භ කර පස්වරු 10 දක්වා B එකට අදාළ උත්තරය කියන්න පුතේ පැය මිනිත්තු කියලා ගත්තොත් මේ පන්ති ආරම්භ කරන්නේ 8යි 10ට right ඊට පස්සේ 10යි පෙරවරු sorry ඉවර කරන්නේ 10යි 5ට අපි ඉස්සෙල්ලාම ඉවර කරන වෙලාව ලියමු 10යි 5 පටන් ගන්න පුතේ 8යි 10ට right ඔන්නෝක අපි දැන් සංඛ්‍යා දෙක අඩු කරන්න යනවා කාලය හොයන්න මේ දෙන්න අඩු කරන්න right දැන් පුතේ මෙහෙමයි වෙන්නේ බලා ගන්න right බලන්න පුතේ අඩු කරද්දී එහා පැත්තෙන් ඉල්ල ගන්න වෙනවා දැන් පහ මොකද කරන්නේ එහා පැත්තෙන් ඉල්ල ගන්නවා 10න් ඉල්ල ගන්න. එතකොට පහ කියන එක්කෙනා පුතේ පැය වලින් එකක් ඉල්ල ගනිද්දී අනේ පැය දෙන්නේ මිනිත්තු විදිහට 60ක්. හරිද? පැය එකක් මිනිත්තු පැත්තට එද්දි 60ක් විදිහට එන්නේ. පුතේ මේගොල්ලෝ එකතු කරාම එනවා එතන අගිය 65. දැන් 65න් අඩු කරන්න තියෙන්නේ බලා ගන්න හොඳ දරුවෝගේ. දැන් මෙතන තියෙන්නේ පුතේ 5 නෙමෙයි 65. මම නිකන් මෙහෙම ලියන්න. දැන් 65න් අඩු කරන්න ඕනේ 10ක්. පුළුවන් අපිට එහෙම 10ක් අඩු කරන්න. කොහොමද 10ක් අඩු කරන්නේ?
නිකම්ම සාමාන්‍ය විදිහට අඩු කරනවා මෙතනින් එතකොට එනවා පුතේ 55 right ඔන්න ඔය අගේ දානවා අපි මෙතන ඔන්න ඔය අගේ දානවා මෙතන ඊට පස්සේ දැන් පුතේ එහා පැත්තේ තියෙන්නේ 10 නෙමෙයි 9යි සාමාන්‍යයෙන් අපි අපන්නේ නැහැ ඈ කැත වෙන්න ගාන හදද්දි කැතයි නේද ඒ ගාන නෙමෙයි වගේනේ 9න් 8ක් අඩු කරනවා උටේට ලියා ගන්න 9න් 8ක් අඩු කරාම 7යි right එතකොට පුතේ මේ 9න් 8ක් අඩු කරාම 1යි මේතන මේක පටන් අරගෙන තියෙන්නේ ගත වෙලා තියෙන කාලය පැය 1යි මිනිත්තු 55 right මම ගානක් විදිහට ලිව්වොත් පැය 1යි මිනිත්තු 55යි right C පාර්ට් එක පැය 7යි මිනිත්තු 50ක ගමනාන්තයකින් පසු බසයක් පස්වරු 4ට තම ගමනාන්තයට ළඟා වෙයි නම් බසේ ආරම්භ කළ වේලාව හොයන්න පුතේ පැය මිනිත්තු කියලා ලියන්න right මේක පුතේ පස්වරු 4ට තමයි මේ බලාගන්න පස්වරු 4ට මම ඔයගලන්ට කියලා තියෙනවා එහෙනම් මෙයාව ලියන්න ඕනේ සම්මත ආකාරයට පස්වරු 4ට තමයි මේක වැඩි අවසන් වෙලා තියෙන්නේ පැය 7යි මිනිත්තු 50ක ගමනාන්තයකින් පසු එහෙනම් පුතේ අපි මොකද කරන්නේ අර කතාවමයි අඩු කරන්න තියෙන්නේ එහෙනම් ලේසි එහා පැත්තෙන් ඉල්ල ගන්න වෙනවා පටන් ගද්දිම මේ බලන්නකො වෙන වැඩේ 16න් එකක් ඉල්ල ගනිද්දී එකක් දෙද්දි පුතේ 60ක් විදිහට එන්නේ ඔය විදිහට ගත්තොත් අර බිංදු දෙකක් වෙලා තියෙන මිනිත්තු 60ක් ඉල්ලගෙන ඔන්න දැන් 60ක මිනිත්තු ප්‍රමාණයක් කියන කෙනෙක් වෙනවා. right දැන් පුතේ 60න් 50ක් අඩු කරන එක ලේසි. බලන්න 60න් 50ක් අඩු කරාම වෙන්නේ 10යි. මෙතන 10 දෙනවා. එහා පැත්තේ තියෙන්නේ 16 නෙමේ දැන් තියෙන්නේ 15. 15න් 7ක් අඩු වුණාම 8යි. right මේක පුතේ එතකොට ආරම්භ කරලා තියෙන වේලාව පෙරවරු වලින් වෙනවා. පෙරවරු 8යි 10යි. මම ඔයගලන්ට කිව්ව සම්මත ආකාරයෙන් ලියන තරමට අපිට නිවැරදි පිළිතුර පෙරවරු පස්වරු සහිත වෙන්න. right. අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. සංඛ්‍යා රේඛාවක් ඇඳ 2 සිට 8 දක්වා ලක්ෂ ලකුණු කරන්නලු. මම මේක පොඩ්ඩක් පොඩි කරන්නම්. සංඛ්‍යා රේඛාවක් ඇඳ 2 සිට 8 දක්වා ලක්ෂ ලකුණු කරන්නලු. රෝමිලක්කම් එකට අදාළව බලන්න පුතේ වෙන වැඩේ රෝමිලක්කම් එකට අදාළව සංඛ්‍යා රේඛාවක් අඳින්නලු ඒගොල්ලෝ කියන විදිහට බිඳුවේ ඍණ 8 ඉඳන් ධන 2 දක්වා මම නිකන් මාක් කරගෙන යන්නම් ඍණ 8 මෙතන පටන් ගත්තොත් ඍණ 8 ඍණ 7 ඍණ 6 ඍණ 5 ඍණ 4 ऋण 3 ऋण 2 ऋण 1 बिंदुව 1 2 ඉදන්නව පුතේ අගට හිසක් දාලා තියෙනවා right ඕක සමාන පරතර තියෙනවා මට සුදු කඩදාසියක් වුණාට ඕකට කොටු පොළවල කරා නම් වැඩේ හරි right දැන් බලන්න රෝමිලක 1 හරි රෝමිලකන් 2 ඒ මත සමහර දරුවෝ ඉන්නවා ආයෙත් අඳිනවා එහෙම ඕනේ නැහැ සාමාන්‍යයෙන් ලකුණු හම්බ වෙනවා ඉතින් අර ආයෙත් ඇඳපු නිසා එහෙම නැතුව ඉතින් ඒ මත කිව්වොත් ඒ මත ඉතින් ලේසි ඒ මත පුතේ බිඳුව කියන A කියලා කියන්නේ බිඳුවයි right B කියලා කියන්නේ ඍණ 6යි right C කියලා කියන්නේ ධන 2යි right D කියලා කියන්නේ පුතේ ඍණ 2යි මාක් කරන්න තියෙනවා right then A අහලා ABCD ලක්ෂ ආරෝහණව ලියන්න මම පුතේ පොඩි උපක්‍රමයක් පාවිච්චි කරනවා හරිද මේකෙදී ABCD මෙන්න මේ ටිකට
මම මෙතනම උඩම ලියන්න බලන්න මේ කියන කතාව විනාඩියක් දෙන්න ඕක ටිකක් තේරෙන විදිහට මම කරන්නේ. right. පුතේ බලන්න ABCD කියන අය අතරින් බලාගන්න මම මේ කරන වැඩේ මට ඕනේ දැන් සංඛ්‍යා මේ ටික පොඩ්ඩක් පිළිවෙලට ඔයගොල්ලන්ට කියලා දෙන්න. ABCD කියන අය අතරින් right ABCD කියන අය අතරින් පුතේ ධන නිකිලය වෙන්නේ දෙක විතරයි. එහෙනම් C කියන එක කෙනා විතරයි ධන නිකිලය වෙන්නේ. ධන නිකිලය වන්නේ මොකක්ද? C. right. ඊළඟට බලන්න B හා D ලක්ෂ අතර B හා D ලක්ෂ අතර තියෙන නිකිල මොනවාද කියලා ගත්තොත් ඔතන පුතේ ඍණ දෙක මම මෙතන D කියලා දාන්නම් බලන්න. right. පුතේ බලන්න ABCD අතරින් මම මේක තේරෙන විදිහට ගාලා ගත්තා බලන්න ABCD අතරින් ධන නිකිලය වෙන්නේ C එහෙනම් එයා C B හා D අතර ඇති නිකිල ලියා දක්වන්න පුතේ B හා D අතර තියෙන නිකිල වෙන්නේ ඍණ 5 ඍණ 4 ඍණ 3 නේද B හා D අතර තියෙන නිකිල වෙන්නේ ඍණ 5 ඔන්න ඔය ටික ABCD ලක්ෂ ආරෝහණ ලියන ආරෝහණ ලියද්දී ඔයගොල්ලෝ දන්නවා අඩු එක්කෙනාගේ ඉඳන් ලියද්දී හරි ලේසියෙන් ලියන්න පුළුවන් BDAC right BDAC අවරෝහණ ලියද්දී උදේ ඔක අනිත් පැත්ත C ගේ ඉඳන් පටන් ගමු CADB CD අතර CD ලක්ෂ අතර පරතරය right CD ලක්ෂ අතර පරතරය කියන්නේ පුතේ මෙන්න මේ ලක්ෂ දෙක අතර පරතරය බලා ගන්න දරුවෝගේ C හා D ලක්ෂ අතර පරතරය මම මේ පරතරය ගන්න විදිය කියලා දෙන්නම් පරතරය ගන්න පුතේ මෙන්න මේ ગેප් ගණන් කරා නම් හරි 1 2 3 4 ලක්ෂ ගණන් කරා නම් හරි එතකොට මෙතන පරතරය වෙන්නේ 4යි A හා B ලක්ෂ අතර පරතරය නම් A හා B ලක්ෂ අතර පරතරය කියන්නේ 1 2 3 4 5 6 A හා B ලක්ෂ අතර පරතරය වෙන්නේ 6යි ඔය ටික ඔය මට්ටමින් තියෙනවා right බලන්න අඩුපාඩු හදාගන්න ලේසි වැඩක් හරි ඔය විදිහට පුතේ අපේ පළවෙනි පේපර් එකට අදාළ ටික ඉවර වෙනවා 10 වෙනි පේපර් එකට අදාළ ටික ඉවර වෙනවා ඔය හරි වැරදි මාක් කරගෙන ඉදිරි පන්ති වලට එද්දි මගේ මොන හරි ගැටලු තිබ්බොත් අහගන්න හරි හැමෝටම ආයිබෝවන් අපි පන්ති වලදී හම්බ වෙමු